හායි ඔයාලට මුලින්ම ආයුබෝවන් කියන ගමන් 2026 වර්ෂයේ මගේ පළවෙනිම මේ විදිහට කතා කරන වීඩියෝ එක තමයි මේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් දෙනෙක් මගෙන් අහනවා විශේෂයෙන්ම නංගිලා මල්ලිලා අයියලා අක්කලා සමහරක් අය ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මනෝවිද්‍යා උපදේශනය කියන දේ වගේම සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියන ප්‍රශ්න ගොඩාක් දේවල් මගෙන් අහනවා. ඉතින් මම මෙහෙම දෙයක් කියන්නම්. මනෝවිද්‍යා උපදේශිකාවක් වෙන්න ලේසිද කියලා ඇහුවොත් ඔයාලා කියයි ඔව් ලේසි. අද වෙනකොට ගොඩක් දේවල් ඩිප්ලෝමා සර්ටිෆිකේට් තියෙනවා ලේසි කියලා. නමුත් මේක ලේසි දෙයක් නෙමෙයි. දෙවෙනි කාරණේ තමයි කෙනෙක් හිතනවා වෙන්න පුළුවන් කෙනෙක්ට අවවාදයක් දෙන එක තමයි මනෝ උපදේශනය කියලා. එහෙම හිතනවා නම් වැරදි. මනෝ උපදේශිකාවක් උපදේශනයක් කරනවා කියන්නේ අපි කෙනෙක්ට අවවාදයක් දීමක්වත් ප්‍රශ්නෙට උත්තරයක් දීමක්වත් නෙමෙයි. දෙවෙනි කාරණේ තමයි මේකදී අපි මුලින්ම කරන්නේ අපිට කෙනෙක්ගේ ප්‍රශ්නයක් එනවා වෙන්න පුළුවන්. එතකොට අපි මුලින්ම අපිට ඉවසීම තියෙන්න ඕන. විශේෂයෙන්ම කවුන්සිලර්ට ස්පෙෂලි ඉවසීම තියෙන්න ඕන. දෙවෙනි දේ තමයි අපි ඉන්න සමාජය අනුව බෑග්ග්‍රවුන්ඩ්ස් වෙනස් වෙනවා. ඒ බෑග්ග්‍රවුන්ඩ්ස් වෙනස් වෙනකොට එකින් එක්කෙනාගේ ඒ කියන්නේ මම ඉන්න විදිහ වෙනක්, මට ප්‍රශ්නයකට මගෙන් උත්තරي ගන්න එන කෙනාගේ පැතිකඩවල් වෙනස්. හැබැයි එයාගේ ප්‍රශ්නේ මගේ කරගෙන උත්තරේ සපයන එක නෙමෙයි කවුන්සිලර් කෙනෙක්ගේ රාජකාරිය වෙන්නේ. අනිත් ඒ තමයි විශේෂයෙන්ම කවුන්සිලර් කෙනෙක්ට ගොඩක් අය හිතන්නේ අපි අවවාදයක් දුන්නාම හරි. එහෙම නෙමෙයි. මුලින්ම අපි ළඟට එන පුද්ගලයා පිළිබඳව අපි මුලින් අවබෝධ කරගෙන එයාගේ ප්‍රශ්නේ निराකරණය කරන එක තමයි අපි මුලින්ම කරන්නේ. දෙවෙනි දේ තමයි එයාගේ ප්‍රශ්නේ එයාටම අවබෝධ කරලා දෙන එක තමයි අපි සෙකන්ඩ් ස්ටෙප් එක විදිහට කරන්නේ. ඉතින් මේකදී අපි මෙයාගේ මේ ප්‍රශ්නේ එයාගේ ප්‍රශ්නෙට එයාට උත්තරයක් එයාගේ පැත්තෙන් තියෙනවද නැද්ද කියලා බලලා අපි මෙයා ප්‍රේම් කරනවා. ප්‍රේම් කළා මේ ප්‍රශ්නේදී උත්තරේ අපි මේ ප්‍රේම් කරපු තැනින් තවත් තැනක තියලා තමයි අපි උත්තරයක් විදිහට අපි එයත් එක්ක සසඳලා බලලා අපි පැහැදිලි තැනකට එන්නේ. එහෙම නැතුව කෙලින්ම අපි අවවාදයක් දීම නෙමෙයි මුලින්ම කරන්නේ. ඉතින් දෙවෙනි දේ තමයි මම ඔයාලට කතා කරන්න ආවේ. ගොඩක් අය අහන දෙයක් තමයි මේ මනෝවිද්‍යා උපදේශිකාවක් කියන්න ලේසි, කරන්න ලේසිද? ඒ වගේම බෙහෙත් පිළිබඳව හැදෑරීමක් තියෙන්න ඕනද කියලා. මම මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් අපේ වෛද්‍යවරයෙක්ට ස්පෙෂලි අපි ලොකු තැනක් දෙනවා අද සමාජයෙන්. ඒක අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. ඉතින් මේකදී අපිට වෛද්‍යවරයෙක්ගෙන් වෙන සේවාව තමයි රෝගියෙක් සුවපත් කිරීම. ඉතින් මේකදී කරන්නේ මානසික අකෘෂ්ඨතාවයකින් පෙළෙන පුද්ගලයෙක් අපි මානසික වශයෙන් මනසින් සුව කිරීම තමයි මානසික වෛද්‍ය උපදේශිකා කියන තනතුර එක්ක යන්නේ. අනිත් ඒ තමයි අපි ගොඩක් දුරට අපිට කිසි මේ තුවාලේ බ්‍රේන් එකේ තියෙන තුවාලේ අපිට කිසිම දේ මතු පිටින් පේන්නේ නැහැ. නමුත් අපි ඒ ප්‍රශ්නෙට යොමු වුණාට පස්සේ අපි අර නොපෙනෙන දෙයක් අපි මතු පිටට අරගෙන ඒක සුවපත් කිරීමක් විදිහට තමයි අපි මේ වෘත්තියත් එක්ක යන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහනවා ඩිප්ලෝමාවක් හරි සර්ටිෆිකේට් එකක් හරි තිබ්බොත් මේ වෘත්තියේ නියැලෙන්න පුළුවන්ද කියලා ගොඩක් අය අහන දෙයක්. ඉතින් ඒකදී මම මෙහෙම දෙයක් කියන්නම්. අපිට ආසාව තිබ්බ ඵලයට මේ වෘත්තියට එන්න ගොඩක් අමාරුයි. ඒ වගේම තමයි අද සමාජ මාධ්‍ය තුල ගොඩක් තැන්වලදී ඩිප්ලෝමා සර්ටිෆිකේට්
කියලා තියෙනවා. ඉතින් සමහරක් ඒවා සතියයි 2යි මාසයයි වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අපි හරිය තැන මුලින් තෝරගන්න ඕන. දෙවෙනි කාරණේ තමයි අපි අනිවාර්යෙන් ඩිප්ලෝමා එකක් කරලා සර්ටිෆිකට් එකක් කරලා මේක වැඩිදුර අධ්‍යාපනයේ නියැලීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. විශේෂයෙන් ඩිග්‍රියක් දක්වා යනවා නම් ඔයාලට ගොඩාක්ම හොඳයි. මොකද ලොකු එක්ස්පීරියන්ස් එකක් ඔයාලට අසයින්මන්ට්ස් වලින් එහෙම තියෙනවා. එතකොට ඒවත් එක්ක අපි ගනුදෙනු කරන්නේ අපි තවත් මිනිස්සෙක්ගේ මානසික විදිහෙන් පෙළෙන කෙනෙක්ගේ මනසින් දුර්වල කෙනෙක්ගේ ප්‍රශ්නකට උත්තරයක් තමයි අපි මේ හොයන්නේ. ඒකදී මුලින්ම අපිම හරි විදිහට හදාගන්න ඕන. ඉතින් ඔන්න එඩියුකේෂන්ස් පැත්තෙන් මම කිව්වා ඩිප්ලෝමා එකක් සර්ටිෆිකට් එකක් කරාට මදි. අනිවාර්යෙන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඩිග්‍රී එකක් අනිවාර්යෙන් උපාධියක්වත් ඒ සම්බන්ධව කරන්න ඕන. මේකට එක්ස්පීරියන්ස් එක කියන දේ ගොඩක්ම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම අපේ ජීවිතේට වෙන එක ගැටලු අපේ ජීවිතයේ එක්ස්පීරියන්ස් කරන දේවල් ඒ වගේම තමයි අපේ වටපිටාව බෑග්ග්‍රවුන්ඩ්ස් වල තියෙන ප්‍රශ්න ඒ විදිහ දේවල් එක තමයි අපි මේ වෘත්තිය නියැලෙන්නේ. ඉතින් මේ වෘත්තිය කරනකොට සමහරක් තැන්වලදී අපිට සමහර ප්‍රශ්නවලදී අපිට තර්ජන පවා එල්ල වෙන තැන් ගොඩක් තියෙනවා. එතකොට ඔයා වුණත් වෘත්තිය කරනකොට වෘත්තියෙන් ටිකෙන් ටික ඉස්සරහට ගෙනියනකොට ඔයාට තේරෙයි මේක මේ ප්‍රොෆෙෂනල් කවුන්සිලර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ කොට තමයි ඔයාගේ එක්ස්පීරියන්ස් එක එකයි මම කලිනුත් කිව්වා අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා. ඔයාටම තේරෙනවා මේවට එක එක තර්ජන එනවා බලපෑම් වෙනවා ඒවත් එක්ක අපිට උත්තර දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අර අපි කියන්නේ තුවාලයක් නම් අපිට සුව වෙනවා පේනවා. නමුත් මේ තුවාලය සුව වෙනවා පේන්නේ නැහැ. එතකොට අපි ගනුදෙනු කරන්නේ අපිට නොපෙනෙන තුවාලයක් එක්ක. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා හිතේ තියාගන්න ඕන. අපි මේ නොපෙනෙන තුවාලයකට තමයි අපි මේ සත්කාර කරන්නේ. මේ හරියට කර සත්කාරය ඒ තුවාලේ සුව වෙලා ලස්සන විදිහට ලස්සන ගමනක් යන කෙනෙක් විදිහට ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක් විදිහට ඉස්සරහට ඉදිරියට යනවා කියලා. ඉතින් ඔන්න මම හිතනවා ඔයාලට ඇහුවේ ප්‍රශ්න වලට උත්තර මම කෙටියෙන් මේ විදිහට කිව්වා කියලා. අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලට තවත් ප්‍රශ්න ගැටලු මම හිතනවා තව ඇති ගොඩක් අයට ඇති. සමහරක් අය මට පර්සනලි මැසේජ් කරලා තියෙනවා මගේ පේජ් වලට. ගොඩක් දුරට මම මෙහෙමවත් වචන කතා කරේ නැහැ. නමුත් සමහරක් තැන්වල මම දන්න අය මට කතා කරලා අහන තැන් තියෙනවා. ඉතින් ඒකට මම හිතනවා මූලික ස්ටෙප් ටික මේ ටික තමයි ඔයාලට මම කියන්න තියෙන්නේ. ඉතින් මේ වෘත්තිය ලේසි නෑ. ගොඩක් ඉවසන්න ඕන. විශේෂයෙන්ම කියන්නේ ප්‍රොෆෙෂනල් කවුන්සිලර් කෙනෙක් මනෝවිද්‍යා උපදේශිකාවක් කියන තැන අපි රඳා පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම අධ්‍යයනය කියන එක වගේම එක්ස්පීරියන්ස් කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එහෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ ප්‍රශ්න යොමු කරන්න. මම තවත් අලුත් විදිහ දෙකකින් අපි මුණ ගැහමු. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව පැහැදිලිව සෙක්ෂන් එකේ දාන්න. එඩියුකේෂන්ස් පිළිබඳව ඕන ටික මම කියලා තියෙනවා. ඩිප්ලෝමා සර්ටිෆිකට් කියන එක සාමාන්‍යයි. ඊට අමතරව අනිවාර්යෙන් ඩිග්‍රියක් දක්වා ඉගෙන ගත යුතුයි. ඩිග්‍රිය කම්ප්ලීට් කර යුතුයි. ඒ වගේම තමයි මූලික අඩිතාලම අපි හරියට ගත්තත් අපේ අනන්‍යතාවයට අපි කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ ගමන පැහැදිලිව යන්න පුළුවන්. අනිත් දේ තමයි විශේෂයෙන්ම මේ මටත් ගොඩක් තැන්වලදී මම මෙහෙම මනෝවිද්‍යා උපදේශිකාවක් කියන දේ විවිධ විදිහට ඒ කියන්නේ දැනුවතින් තොරව බලන පුද්ගලයන් ඉන්නවා. ඉතින් අපි ඒ කෙනාට පැහැදිලිව කියලා දෙන එක තමයි අපි මේ වෘත්තියෙන් කරන්නේ. එහෙනම් ඊළඟ අලුත් ප්‍රශ්නයකට උත්තරයක් එක්ක ආයෙත් හමු වෙමු. එහෙනම් යනවා. බයි. ඔයාලත් පරිස්සමෙන් ඉන්න. අයබෝවන්.